හරිනේ? හරි. හරි දැන් බලන්න මුලින්ම කොහොමද මේ කක්ක කියන්නේ කියලා මම පැහැදිලි කරලා දෙනවා. හරි. ඔය ආරම්භ කරන්න. මං කියන එකම ඔය අට ගහන්න ඕනේ හරි. දැන් මේනෝනේ අට ගහන්න ඉතින් අරනෝ වීදියේ නිවැරදිව අට ගහන්න ඕනේ. වාච් එකේ ගංගිලා තියාගන්න එපා. දැන් ඔයා නිවැරදිව අට ගහනවා කියලා ඕන තේරෙනවද? එයා නිවැරදිව අට ගහනවා කියලා ඔයාලට තීරණයට පස්සේ මොකද කරන්නේ? ඔය ට්‍රයිල් එක දාලා යන්න කියනවා ඔයාලා පාරේ යන්න දැනුවත් කිරීමක් කරනවා. පාරේ යන්න දැනුවත් කිරීමක් කරාට පස්සේ හරි සසි පාරේ යන්න දැන්. පාරේ යන්න අන්න ඕක කොට පස්සේ ඔන්න ඔය ආකාරයෙන් එනවා. ආවට පස්සේ ඔම කිරීම එනවා. කොහොම ඉන්නද? හරි. කොහොම ඉන්නද? හරි. දැන් මෙතන මොකද කරන්නේ? මේක ඔයාලට දෙනවා මේ හරි බාධකයි. බාධක තැන්වල යන්න ඕනේ. බයිසිකලයක් ගත්තම එහෙමනේ බාධක තියෙනවනේ. ට්‍රැෆික් තියෙනවා. ඉතින් මේ වගේ එකක්. මේ ඔයාලට අමාරු මාර්ගයක් කියලා දින ඒක පුරුදු වෙනවා. එකපාර බෑ. ඊට රෙදිලා පදිලා නැදලා පුරුදු වෙනවා. දැන් ඔයාලා අට ගන්න පුළුවන්. දැන් මෙතනින් යද්දි දැන් ඔයාලා හිතන්න මේ හරි යන අනිවාර්යයෙන්ම මොමඩ සිග්නල් එක දාන්න. මොමඩ සිග්නල් එක දාන්න ඕනේ. ඒ වගේම රතනට යද්දි අනිවාර්යයෙන්ම මොමඩ සිග්නල් එක දාන්න. දැන් මෙතනින් මොමඩ සිග්නල් එක පුරුදු වෙන්න ඉතින් ඉතින් ඕෆ් කරන්න ඕනේ නේ. සිග්නල් එකම අතන ගියා. ඒක මේ හරි අනිවාර්යයෙන්ම නතර කරන්න ඕනේ. නතර කරලා දෙපැත්ත බලන්න. අනුමානයන්නේ මේක. තේරෙනවද? මේ අනුමානය. ඉතින් මෙතන ඊයන්දියක් තියනවා කියලා අනුමාන කරලා තමයි ඔයාලා දාන්නේ. දැන් ටක් එකක් දෙන වාහන නැහැ. අනුමාන කරලා තමයි අපි මේ දේ කරන්නේ. මොකද පුහුණු වෙනවනේ. දැන් මෙතන සිග්නල් එක දැම්මා වමට ඊට පස්සේ ආපහු වත්තෙන් ගියා සිග්නල් එක දැම්මා. ඊට පස්සේ මෙන්න මේව ගියා එයා පැත්තේ වටයක් තියෙනවා. ආපහු මේ වටෙන් එලා ආපහු මෙතන ආපහු නතර කළා. ආයෙ සිග්නල් දකුණට දානවා. දානවා. ඊට පස්සේ ආපහු යන්ටි අනිවාර්යයෙන්ම සිග්නල් ඕෆ් වෙනවා. ඊට පස්සේ ආපහු වේගෙන් ගිහිල්ලා අනිවාර්යයෙන්ම බ්‍රේක් එක අලලා තමයි වම් කකුල තියන්නේ. හරිනේ? හරි. දැන් යන්න කකියෝ. check කරන්න. නතර කරගන්න. ඔතන නතර කරගන්න. හරි. දැන් යන්න ආපහු. මේෙන් එන ඔක්කොම වෙනවා. මං ගියාදී කණ්ඩ වගේ දියාවල වෙලා මේක කරන්න එපා. මොකද මම ඔයාලට වැරද්දක් නෙමෙයි කරන්නේ. මම ඔයාලට හරි දෙයක් කියලා දෙන්නේ. මොකද ටයර් කරන ට්‍රක් එක උන්නෝ ට්‍රක් එක තමයි තියෙන්නේ. අත විතරක් නෙවෙයි ගන්නේ පාරේ යන්නත් වෙනවා කියන්නේ ටයර් එක. ඔයා කියන්නේ ඔයා කියන්නේ ට්‍රක් එක. හරි කියන්නේ ඒක අදිනද කියලා. මට ගියාවත් මතකයි ඒක. හරි. දැන් මෙහෙමයි. දැන් ආපහු ඕම ගියා. කෙලිමි කියලා නතර කරලා යන්න ඔයා දැන්. අර පුදුලි ගාව ඕම යන්න. අන්නේම හරිද මොනවද කියන්නේ අන්තේ නැත්නම් ට්‍රයිල් එක ප්ලේන් යන්න එපා වැඩක් නැහැ ට්‍රයිල් ඩේට් එක මේ වෙන දවසක දාන්න දවසකේ ඉඳලා තනියම වගේ නැත්නම් පදින්න දෙන්න හරිනේ ඔන්න මේ විදිහට එකපාර පදින්න බෑ ඔක 10 පාරක් 15 පාරක් විතර කරන්න හරිනේ ඔන්න ඔය විදිහට මොම කරා